Hi guys, welcome to my YouTube channel. මම අද ඔයාලත් එක්ක share කරගන්නේ රසම රස chicken curry එක. එහෙනම් දැන් අපි හදන්න පටන් ගමු. මුලින්ම පොඩියට කපාගත්තු chicken ටිකට කහ, තුන පහ, බෙදපු තුන පහ, ඒ වගේ මිරිස් කුඩු, soy sauce, ලුණු, තව දෙහි ටිකකුත් දාලා අපි මේක හොඳට මික්ස් කරගන්න. පොඩියට කපාගත්තු chicken කෑලි වලට මේ තුන පහ හොඳට ගෑවෙන විදිහට හොඳට මික්ස් කරගෙන පැය භාගයක් විතර අපි මේක මැරිනේට් වෙන්න තියාගන්නවා. chicken ටික මැරිනේට් වෙනකන් මම තක්කාලි, බීලුණු, මාළු මිරිස් ටිකක් පොඩියට කපාගත්තා මේකට දාන්න ඕන. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු, කරාඹු නැටි, පුරුඳු පොත්තක් අරගෙන ඒ ටික කොටා ගත්තා. ඊළඟට ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා අබ, උළුහාල්, සූදුරු ටිකක් දාලා ඒ ටික බැදෙනකන් ඉඳලා ඒකට රම්ප කරපිංචා, ලුණු ටිකක් දාලා ඊට පස්සේ මම අර කොටාගත්තු පේස්ට් එක, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක මේකට දාලා හොඳට ටෙම්පරාදු කරගත්තා. ඒ ටික ටෙම්පරාදු වෙගෙන එනකොට මම අර පොඩියට කපාගෙන මැරිනේට් කරගත්තු chicken ටික එකතු කරගන්නවා. chicken ටික එකතු කරගෙන ඒ ටික හොඳට මික්ස් කරගෙන වතුර මම පොඩ්ඩක් දාගන්නවා. ඒක තිබ්බ භාජනයේ තිබ්බ මිරිස් තුන පහ ටික හොදලා අරගෙන ඒ ටික වතුර ටිකක් දාගන්නවා. මොකද මේ chicken වල වතුර තියෙනවා. ඒ වතුරෙන් අපිට ඉදෙන්න අරින්න පුළුවන්. ඊට පස්සේ මේ chicken ටික අපි lid එකකින් වහලා ඉදෙන්න තියෙනවා. මේක ඉදීගෙන එනකොට මේකේ ඉස්ම ගතිය හොඳටම හිදීගෙන එනකොට මම මේකට කපාගත්තු මාළු මිරිස්, බීලුණු, තක්කාලි ඒ ටික එකතු කරලා මික්ස් කරගන්නවා. මම මේ curry එකට තක්කාලි, මාළු මිරිස්, බීලුණු වගේ දේවල් වැඩියෙන් එකතු කරගත්තේ ඒකෙන් අමුතුම ලස්සන curry එකට එනවා. රතු පාට, කොළ පාට වගේ curry එකට එකතු වෙනකොට ඒකේ වෙනමම ලස්සනක් එනවා. අපි කන්න කලින් අපේ ඇස් දෙකට ඒ curry එකේ ලස්සන පේනකොට ඒකේ රස තවත් වැඩි වෙනවා. මම ඒකට හරිම ආසයි ඒ වගේ කලර්ස් තියෙනකොට. එහෙනම් යාළුවනේ ඔයාලත් මේක හදලා රස බලන්න. මං ගිහින් එන්නම්. බයි.